එක මිනිස්සෙක් හිටියලු තමන්ගේ පෙම්වතිය දාලා ගියාට පස්සේ ඉවසගෙන ඉන්නම් බැයිලු. බැරි මතන හාමුදුරු නමක් හම්බෙලා. හාමුදුරුවෝ හම්බුණා හාමුදුරුවෝ මම ඔයාලට කතාවක් කියන්නම්. තායිලන්තේ කියන රටේ වඳුරු අල්ලන විදිය. එයාලා ගන්නවා කුරුම්ප කෝම්බයක්. මේකේ පොඩි මේ සිදුරක් හදනවා. සාමාන්‍ය වඳුරට මෙහෙම අත දාන්න පුළුවන් විදිය. ඊට පස්සේ මෙතනට දානවා මොකක් හරි කෑම එකක්. මේක හොඳ හයියට ලණුවක් දාලා ගැට ගහනවා වඳුරු එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඇවිල්ලා අර කෑම ටික ගන්න අත දානවා. අත දැම්මට පස්සේ කෑම ටික ඇල්ලුවාම මිටමෙල වෙනවා. ඒකට දැන් ගන්න පුළුවන් බෑ. අරුවට තියෙන හරි සරල දෙයක් මොකක්ද? කෑම ටික අත ඇරියා. අත එළියට ගත්තා. නේද? මේ ජීවිතේ වේර ගන්න පුළුවන්. ඌට ඒ වුණාට සීය නැහැ. ඌට හිතෙන්නේ නැහැ මේ අත ඇරියා නම් මේක අත ඇරියා නම් ප්‍රශ්න ඉවරයි කියලා. ඌ මොකද කරන්නේ? ඌ අල්ලම් ඉන්නවා. මේක අතාරි. මේක අතාරින්න හැමදාටම නෙවෙයි. අත ඇරිය ගමන් ඔයා නිදහස් වෙනවා. නිදහස් වුණු ගමන් ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන් පණ බේරගෙන. නැත්තම් අර මෝඩ වඳුරට වෙච්ච දේ තමයි වෙන්නේ.